ළමයි, වෙල්කම් බෑක් ටු ෂෙහාස් vlog. ඉතින් ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද යන්නේ කියලා. අද එන්න මාත් එක්ක බෙල්වුඩ් යන්න. අපි ඉතින් මේ නුවරේ ඉඳන් බයික් එකේ තමයි යන්නේ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්නකෝ. ඉතින් නුවරේ ඉඳන් පැය 1යි කාලක වගේ දුරක් තමයි තියෙන්නේ බෙල්වුඩ් වලට. ඉතින් ඔයාලා දකින්න තියෙන සෝෂල් මීඩියා වල මේ දවස් ටිකේ බෙල්වුඩ් ගොඩක් වෛරල් වුණානේ. මේ මගේ ෆස්ට් ටයිම් නෙමේ බෙල්වුඩ් යන. මම මීට කලින් ගිහිල්ලා තියෙනවා අපේ බැච් එකේ අයත් එක්ක බෙල්වුඩ්. එදා නම් ඉතින් අපි බස් එකේ ඇවිල්ලා පයින් තමයි බෙල්වුඩ් නැග්ගේ. ඇත්තටම ළමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ පයින් යන එක. හැබැයි ඉතින් ගොඩක් මහන්සි උඩට යනකොට ඊට වඩා ලේසි ඉතින් බයික් එකේ යන එක. ඒ වුණාට පයින් යනකොට ඒ දෙපළට තියෙන ලස්සන බයික් එකේ යනකොට බලන්න බෑ. ඒ කියන්නේ බයික් එකේ යනකොට පේන වීව් එකයි පයින් යනකොට පේන වීව් එකයි දෙකක්. හැබැයි ඉතින් බයික් එකේ යනකොට පේන වීව් එකත් ලස්සනයි. අපි මේ ඔල්රෙඩි බෙල්වුඩ් වලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ හොයාගෙන යන්නේ ලේක් එකයි විව් පොයින්ට් එකයි. මේ වගේ තැන් දකින්ද හිතනවා මේ ලංකාව කොච්චරනම් ලස්සනයිද කියලා. බෙල්වුඩ් තහනම් කරනවා කියලා කියන්නේ මේ ලස්සන රැක ගන්න ඕන හින්දාම වෙන්නේ නැති. අතන තිබ්බ එන්ට්‍රන්ස් එකෙන් තමයි ලේක් එකට යන්න පුළුවන්. අපි මේ යන්නේ බයික් එක නවත්තන්න පාක් එකක් තියනවාද කියලා බලන්න. හැබැයි ළමයි එහෙම පාක් එකක් හම්බුන්නේ නැහැ. හැබැයි ලස්සන view එකක් නම් හම්බුණා. එන්නකෝ ළමයි මාත් එක්ක. ඔයාලටත් ඒ ලස්සන view එක මම පෙන්නන්නම්. මේක තමයි ළමයි මම ඔයාලට කියපු ලස්සන වීව් එක. අපි මේ පාක් එකක් හොයාගෙන ගියාට අපිට පාක් එකක් හම්බුන්නේ නැහැ ළමයි. ඒ වුණාට අපි එල්ලි දැකපු view එකට වඩා මේ දකින view එක මාරම ලස්සනයි. ඉස්සරහා එස්ටේට් එකක් තියෙනවා ළමයි. ඒ වුණාට ඒකේ වාහන නවත්තන්න දෙන්නේ ඒ එස්ටේට් එකට එන අයට විතරයි. ඊට පස්සේ අපිට මේ ගමේ කෙනෙක්ම හම්බුණා. එයා කිව්වා වාහන නවත්තන්න ඕනි අර එන්ට්‍රන්ස් එක ළඟින්ම තමයි කියලා. ඒ කියන්නේ අපි එද්දි දැකපු එන්ට්‍රන්ස් එක අර ලේක් එක ළඟ.
ඊට පස්සේ ඉතින් අපි ආපහු බයික් එක හරවගෙන ගියා. මෙන්න මෙතන තමයි ළමයි අර මම කියපු එස්ටේට් එක තියෙන්නේ. මේක තමයි ළමයි ලේක් එක. මෙතනට වඩා ලස්සන view එකක් උඩට පේනවා. මම මේක ඔයාලට පෙන්නන්නම්කෝ. හරියම ලස්සනයි ඉතින් මේ තැන. මේ ලේක් එක ළඟ අනික හෙවණයි. ඒ කියන්නේ ගොඩක් හුළඟයි, හරිම සනීපයි. හැබැයි උඩට ගියාම ටිකක් රස්නේ. සංසාරනින්නේ පුරා ලංවී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මං මගේ සංසාර ගීතේ පුරා. ඔන්න ඉතින් දැන් අපි උඩ තමයි ඉන්නේ. මේක තමයි ඉතින් view point එක. ඔයාලා එනවනම් ළමයි පාන්දරම හරි එහෙම නැත්නම් හවස් වෙලා හරි එන්න. පාන්දර කියන්නේ මෙතනට උදේ 7ට වගේ ආවනම් හරි, ඒ වගේම හවස් 3ට වගේ ආවනම් හරි. මොකද මාරම රස්නේ මේ උඩ, මාරම අවුවයි මේ උඩට. සන්තාන මල් පීදුනා හිතෙත්ති පුන්නාමලන් වීදා ඇස්ගාව මං පේවෙලා හිඳින්නේ හංගාන ආලේ කතා දැන් අපි පාරට බහින්න තමයි හදාන්නේ ළමයි. මේකේ උඩ මාරම රස්නේ. ඒ වගේම හිවණකුත් නැහැ. ඒ වගේම ගොඩක් හුළඟයි. මේ පාරේ පාරට බහිනකොට නම් ළමයි පරිස්සමට බහින්න ඕනේ. මොකද මේ පාර ගොඩක් ලිස්සනවා. මම ඔයාලට කිව්වා නේද ළමයි උඩට ලේක් එක ලස්සනට පේනවා කියලා. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න. පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවතමා හඳුනාගත්සේ මහද ඔබ. ඔයාලට පේනව නේද ළමයි මේකට එන කට්ටිය මේක හැමතැනම එක එක ඒවා දාලා ගිහිල්ලා කියලා. අනේ මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලා අරගෙන එන දේවල් ඒ විදිහටම අපහු අරගෙන යන්න කියලා. අපරාධනේ මේ වගේ ලස්සන තැන් මේ වගේ දේවල් නිසා විනාශ වෙලා යනවා. ඔයාලට මට කියන්න අමතකුණානේ. ඔයාලා බෑග්ස්, හෙල්මට්ස් වගේ දේවල් අරගෙන එනවනම් මේ ඇන්ටිගේ ළඟ තියලා යන්න පුළුවන්. අපි දැන් මේ ආවේ ජූස් එකක් බොන්න කියලා.
දැන් අපි මේ ආපහු යන ගමන් ඉන්නේ ළමයි. යන ගමන් ඉතින් ඩිලයිට් එකට ආව මොනවා හරි කන්න කියලා. එතනත් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් ළමයි. අද vlog එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොඳද? එහෙනම් තවත් ලස්සන vlog එකකින් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. bye. Ingi bingi aprilinda e pempare Sali sali enavada teru nagimhane Kalyal beluvaata adare altare Ratu tolpeti paata gavune ne aaye Sihine chaya parala esina Numbe